පාඨකුරුල්ල කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එක ගැන පුංචි හැඳින්වීමක් කරොත් මම කතාවකදී ඉදිරියට වෙන්න පුළුවන් සිදුවීම් ගැන අනුමාන වශයෙන් ඔයාලට කරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් තමයි මේක. ඉතින් කතාවක ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් ගැන මම මේ channel එක හරහා කියනවා. ඉතින් ඔයාලා කැමති නම් මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හරි. අපි යමු අද වීඩියෝ එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙවින්ගේ අක්කගේ වෙඩින් එක දවසේදී තවත් බබෙක්වත් ගෑනු කෙනෙක්ව එක් කරගෙන ඇවිල්ලා කරන දෙයක් සම්බන්ධව. විශේෂයෙන්ම නුරාන් පෙන්වන්නේ එයා තරම් හොඳ කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. හැබැයි ඒ වුණාට එයා තරම් චාටර් මිනිස්සෙක් මේ ලෝකේ නැහැ කියන එක වෙඩින් එක දවසේදී ඔප්පු කරන්න කෙවින්ට පුළුවන් වේවි. කෙවින් දන්නවා නිම්නාවි පැහැරගත්තේත් නුරාන් කියන දේ ගැන. ඒ ගැන නිම්නාවි සම්පූර්ණයෙන්ම කෙවින්ට කියන කතාව අපිට මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් නිම්නාවි වෙඩින් එක දවසේදී අනිවාර්යෙන් මේ ගැන හෙළි කරනවාමයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඔය නුරාන් විවාහක කෙනෙක් කියන එක ඔප්පු වෙන එක. ඉතින් ඉදිරියට සිද්ධ වෙන්නේ මේ විවාහක කෙනා වගේම දරුවව කෙවින්ගේ අක්කගේ වෙඩින් එක දවසට ගෙනල්ලා තමන්ගේ අක්කගෙන් අහනවා කෙවින් නුරාන්ගෙන් අහලා බලන්න මේ දරුවා මොන වගේ හේතුවක් නිසාද නුරාන්ට තාත්තා කියලා කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේ මේ ගෑනු කෙනා වගේම මේ හැමදේම කෙවින් කියන්නේ එයාව බොරුවකට පටලවන්නේ කියලා නුරාන්ට කියන්න බැරි වෙන්නෙම ෆොටෝස් වීඩියෝස් විතරක් නෙමෙයි උප්පැන්න සහතිකේ පවා නුරාන්ගේ නම තියෙනවා. මෙන්න මේ දරුවගේ උප්පැන්න සහතිකේ පවා නුරාන්ගේ නම තියෙනවා. ඉතින් මෙන්න මේ දේවලුත් අරගෙන තමයි කට්ටිය මේ වෙඩින් එකට එන්නේ. ඉතින් එදා දවසේ සිට කෙල්සිට වේදනාවක් ඇති වුණත් නොවුණත් ඉදිරියට අංජනව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන සතුටින් කාලය ගත කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා මම අනුමාන කරනවා.